හායි මම ප්‍රසාද්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ හැම කොල්ලෙක්ම දැනගන්න ඕන දේවල් කිහිපයක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. පළවෙනි එක තමයි first impression is more important than you think. ඒ කියන්නේ first impression එක කියන එක හිතනවටත් වඩා වැදගත් කියන එක. ඉතින් අපි අහලා තියෙන කතාවක් තමයි don't judge a book by its cover කියන එක. ඒ කියන්නේ පිට කවරෙන් කාවවත් මනින්න එපා කියන එක. ඒකට අපි හැමෝම දන්නවා හැමෝම තවත් කෙනෙකු මනින්න යගේ පිටත පෙනෙමින්. ඒක මේ වීඩියෝ එක බලන ඔයත් කරනවා. ඉතින් ඔයා ගැනත් අනිත් මිනිස්සු හිතන්නේ මේ විදිහටම තමයි. ඒක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට මිනිස්සු ඒ විදිහට තමයි මුලින්ම කෙනෙක්ව ජජ් කරන්නේ. ඒ නිසා ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි හැම වෙලේම පිළිවෙලට ඉන්න එක. පිළිවෙලට අඳින එක, පළඳින එක, කතා කරද්දී වගේ behaviors හැමදේම පිළිවෙලට තියාගන්න. මම මේකෙන් කියන්නේ අනිත් අය හිතන නිසා ඔයා අනිත් අය මොනවද හිතන්නේ, අනිත් අය මං ගැන මොනව හිතයිද දන්නේ නැහැ, මම මෙහෙම හිටියම මොනව හිතයිද දන්නේ නැහැ, මම මෙහෙම කතා කරාම මොනව හිතයිද දන්නේ නැහැ කී හිත ඉන්න කියන එක නෙවෙයි, යම් විදිහකට පිළිවෙලකට ඉන්න කියන එක. වැඩි හිතන්න ඕනේ නැහැ අනිත් අය මොනවද ඔයා ගැන හිතන්නේ කියන එක. ඒ වුණාට ඩීසන්ට් විදිහට ඉන්න කියන එක තමයි මම මෙතෙන්දී කියන්නේ. ඊළඟ every man must have a goal. ඒ කියන්නේ හැම කෙනෙක්ටම හැම පිරිමියෙක්ටම goal එකක් තියෙන්න ඕනේ, ඉලක්කයක් තියෙන්න ඕනේ, ටාගට් එකක් තියෙන්න ඕනේ. ඉලක්කයක්, ටාගට් එකක්, goal එකක් නැති පිරිමි කෙනෙක්ගේ ජීවිතය ඇත්තටම තේරුමක් නැහැ. අනිවාර්යෙන් පිරිමියෙක් නම් ටාගට් එකක් තියෙන්න ඕනේ. ඒකට ඇත්තටම කොල්ලෝ කෙල්ලෝ කියලා ભેදයක් නැහැ. ඒ වුණාට පිරිමියෙක් නම් අනිවාර්යෙන්ම වාට ජීවිතේ ඉස්සරහට මොනවද කරන්නේ, මොන වගේ තැනකටද ඔයා යන්නේ, මොකක්ද ඔයාගේ කැරියර් එක, මොකක්ද ඔයා පාත් එක කියලා තෝරගන්න. අන්න ඒ දේවල් ඔයා දැනගන්න ඕන. ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් ගෝල් එකක්, ටාගට් එකක් තියාගන්න. ඊළඟ ඔයාගේ ඉන්සිකියුරිටිස් ගැන වොරි වෙන්න එපා. ඒ කියන්නේ ඔයාට තියෙන අඩුපාඩු ගැන ඔයා හිතන්න යන්න එපා. සමහර අඩුපාඩු තියෙන ඔයාට හදාගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ සමහරට ඔයාගේ behaviors වෙන්න පුළුවන්, කතා කරන විදිහ වෙන්න පුළුවන්, ඔයාගේ personality එක වෙන්න පුළුවන්. ඒ දේවල් හදාගන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා. කියන්නේ අඩුපාඩුවක් විදිහට ඔයා හිතන සමහරට උස වගේ දෙයක් ඒක හදාගන්න බෑනේ. ඉතින් අන්න ඒ දේවල් ගැන වොරි වෙන්න එපා. ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ කුසලතා, දක්ෂතා, ඔයාගේ හැකියාවන් තව වර්ධනය කරගන්න එක සහ ඔයාට හදාගන්න පුළුවන් දේවල් ටික හදාගන්න එක. ඉතින් මේ දේවල් ගොඩක් ඉම්ප්‍රූව් කරගත්තාම ඔයා ගොඩක් වටින කියන පුද්ගලයෙක් වෙයි. එතකොට අර ඉන්සිකියුරිටිස් ගැන ඔයා හිතින්න දෙයක් නැහැ සහ මිනිස්සුත් ඒ දේවල් ගැන වොරි වෙන්නේ නැහැ. ඔයා වටින කෙනෙක් වුණාම මිනිස්සු ඇත්තටම ඔයාගේ කිසිම අඩුපාඩුවක් එහෙම ගණන් ගන්නෙ නැහැ. ඉතින් ඒක මතක තියාගන්න, ඉන්සිකියුරිටිස් ගැන හිතන්න එපා. ඔයාට හදාගන්න පුළුවන් දේවල් වැඩි දියුණු කරගෙන වැලියබල් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඊළඟ create your own identity. ඒ කියන්නේ ඔයාටම ඔයා අනන්‍යතාවයක් හදාගන්න. මෙතෙන්දී ඔයා කාත් එක්කවත් කම්පීට් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයා අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරන්නවත්, එයාලත් එක්ක තරඟ කරන්නවත් යන්න එපා. මම මෙතෙන්දී කියන්නේ ඔයාගේ සර්කල් එකේ ඉන්න. ඒ කියන්නේ ඔයා දන්න අඳුරන අයත් එක්ක තරඟයක් වගේ නැත්තම් කම්පිටිෂන් එකක් වගේ තියාගන්න එපා. ඒ කියන්නේ ඔයාලත් එකම තැනකට යන්න උත්සාහ කරනවා නම් සමහරලාට හිතන්නකෝ ඒක මොකක් හරි කැරි එකක් කියලා, ජොබ් එකක් කියලා. ඔයාලා ඔක්කොමලා සූදානම් වෙන්නේ එතන යන්න. එතකොට ඔයා අනිත් කෙනාව ඔයාගේ කම්පියුටර් කෙනෙක් විදිහට තෝරගෙන එයත් එක්ක නිකන් තරඟයක් තියාගන්න එපා. ඔයා තරඟේ තියාගන්න ඕන ඔයත් එක්ක. ඔයා හැම වෙලේම ඔයාට පුළුවන් උපරිමයට වැඩේ කරන්න මතක තියාගන්න. අනිත් දේ තමයි ඔයාට කවුරු හරි ඉන්ස්පිරේෂන් එකක් වගේ වුණා. දැන් already successful වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට ඔය කැරියර් එකේ දැනටම සක්සස් වෙච්ච කෙනෙක් ඉන්නවා. කවුරු හරි රෝල් මොඩල් කෙනෙක් විදිහට ආව තෝරගෙන එයා කොහොමද එතෙන්ට ගියේ වගේ එකක් හොයාගෙන ඔයා ෆලෝ කරන්න යාව. එහෙම නැතුව ඔයා වටේ ඉන්න අයව නිකන් කම්පියුටර්ස්ලා විදිහටවත් නැත්නම් එයාලගේ තරංකාරයේ විදිහටවත් දැකලා එයා මොනවද කරන්නේ, අරයා මොනවද කරන්නේ, එයා කොහොමද කරේ වගේ දේවල් හිත වොරි වෙන්න එපා. එයා කොහොමද ඒක කරේ කියන එක බලන්න එක වෙනම කතාවක්. හැබැයි යාව තරංකාරයෙක් කරගන්න එපා. හොඳම දේ තමයි දැනටම සාර්ථක වෙච්ච කෙනෙක් ඔයා ෆලෝ කරන එක. ඉතින් අනිත් දේ තමයි කන්සිස්ටන්ට්ලි වැඩ කරන්න. ඔයාට මොකක් හරි දෙයක් ඕන නම්, සක්සස් වෙන්න ඕන නම් ඒ වෙනුවෙන් දිනපතා වැඩ කරන්න ඕන. ඉතින් කම්මැලි වෙලා නම් කවදාවත් සාර්ථක වෙන්න බෑ. ඒක මටත් අදාළයි, ඔයාටත් අදාළයි, අපි හැමෝටම අදාළ දෙයක්. ඒක මතක තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය.